මම නවගමුව පාලබොම්බරිය ආරක්ෂක මහජන ආරක්ෂක කමිටුවේ සභාපති. අපි මේ ගරු ජනාධිපතිතුමාගේ මේ මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම අද දින මෙම සමුළුවට මේ සමුළුවට සහභාගී වෙන්න පැමිණියා. ඒ සඳහා අපේ උපරිම සහයෝගය උපරිම සහාය දක්වීම තමයි අපේ ප්‍රාර්ථය. ඒවා ඉක්මනින්ම ප්‍රදේශයෙන් මේ අපේ ශ්‍රී ලංකාවෙම තුරන් කිරීම තුරන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ගමන ඉතා සාර්ථකව ඉටු වේවා කියලා අපි ආශිර්වාදය කරනවා. ඒ වගේම අපි ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. මේක ඇවිල්ලා ඊටාම වටිනා හොඳ වැඩසටහනක්. අද රටක් නැති වෙලා යන්නෙම රටේ ජීවත් වන ජනතාව අපහසුතාවයට පත් වෙන්නේ මේ මත්ද්‍රව්‍ය හින්දා. මේ මත්ද්‍රව්‍ය වලට තිත තියන්න ජනාධිපතිතුමා ඇතුළු ඒ മന്ത്രി කණ්ඩායම ඒ පාර්ලිමේන්තුව බිම්මට මේ ඉන්න മന്ത്രി කණ්ඩායම සියලු අය අත්වැල් බැඳගෙන ජනතාව සමග මේ ගමනේ යනවයි කියලා කියන්නේ ඉතාමත් වටිනවා. මෙච්චර කාලයක් ඇවිල්ලා ඒගොල්ලන්ට උදව් උපකාර කළ ඒගොල්ලන්ව මේ තැනට මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ව ගේන්න උපකාර කළ උදව් කළ සහාය ලබා දුන්නු අය අද පැත්තකට වෙලා ඉන්න හින්දා මේ දේශපාලනය මේ රජය ඒකට ඉඩ නොදී කටයුතු කරන හින්දා තමයි අද ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වී තිබෙන්නේ. ඒ හින්දා මේක වටිනවයි කියන එක මතක් කරනවා. හැදිලා එන වැඩිලා එන දරුවන් හොඳ දරුවන් බවට රටට වැඩදායි ඵලදායි දරුවන් බවට බිහිවීමට මේක ඊටාම වටිනවයි කියන එක මා මේ අවස්ථාවේ මතක් කරනවා. මේකට ඇවිල්ලා ආගමක් නැහැ, ජාතියක් නැහැ, හැම කෙනාම විනාශයට පත් වෙනවා. ඒ හින්දා අපි රටක් විදිහට ජාති ආගම් කුල මල ભેද නොතකා ඒවා පැත්තකින් තබලා සියල්ලන් එක්මුතුව එක්සිතුව තමයි එකතු වී කටයුතු කළ යුත්තේ. එහෙම කටයුතු කරනකොට මේක තුරන් කිරීමට ලේසි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. ජාතික මේ වැඩක් ලෙස ජනාධිපතිතුමාගේ මේ සංකල්පයේ යටතේ මේ පවත්වන මත්ද්‍රව්‍ය උවර මේ ව්‍යසනය සාපුනින්ම දැමීම වෙනුවෙන් අද ආරම්භ කරන මේ සමාරෝහ උත්සවයට ඇත්තම අපි මේ ජනතාව වශයෙන් සෑහෙන කැපකැපීලා මේ වගේ මේවා කරන අපි ඒකට සහයෝගය දක්වන්න තමයි මේ අද මේ අපි මේ සුගතදාස ස්ටේඩියම් එකට මේ සහභාගී වෙන්නේ අපි ආවේ. ලංකාවේ සම්පූර්ණම තියෙන්නේ මද්ද්‍රව්‍ය වැඩසටහන තමයි ගොඩක් තියෙන්නේ. ඒකෙන් ගොඩක්ම නැති වෙලා තියෙන්නේ පාසල් ළමයි. ගෙදර ස්වාමි පුරුෂයා මේ සියලු දෙනාම නැති වෙලා තියෙන්නේ. මේවා ආපසු අපි ලබා ගන්න ඕනේ. මේක අපේ රට, පුංචි රට. පොඩි මිනිස්සු තමයි ගොඩක් මිනිස්සු නෑ. මේක කෝටි 4-5ක් නෑ. කෝටි 3කට වඩා අඩු. ඒ නිසා සියලු දෙනාම එකතු වෙලා අපේ ජනතාවයි අපේ රටයි බේර ගන්න ඕනේ. இது எங்களுடைய நாடு. எங்களுடைய பிள்ளைகளும் எங்களுடைய சகோதரர்களும் வீட்டின் கணவன்மார்களும் போதைப் பொருளுக்கு அடிமையாகி ஒன்றுமே இல்லாத நிற்கதியாகி இந்த நாட்டின் கடன் உச்சத்திலும் கொலை மிரட்டலிலும் மரணத்தின் பயலும் இருக்கிறது. இதிலிருந்து நீங்க இந்த போதைப் பொருள் உற்பத்தி, போதைப் பொருள் விற்பனை, போதைப் பொருள் பாவனை இந்த இலங்கையில முற்றாக ஒழித்து எங்களுடைய சமூகத்தையும் எங்களுடைய நாட்டையும் நாங்கள் காப்பாற்றிக் கொள்ள வேண்டும். அதற்காக அனைவரும் ஒன்றிணையணும். நாங்க மட்டும் ஒன்றிணைந்தா பத்தாது. கவர்மெண்ட் அரசாங்கம் மட்டும் ஒன்றிணைந்தா பத்தாது. இலங்கை நாட்டு ஒட்டுமொத்த மக்களும் இதுக்கு ஆதரவு தெரிவிக்கணும். அனைவரும் இதுக்கு வர வேண்டும்.